Hi guys, welcome back to Daily Dose with භාග්‍යා. මට නිතරම තාම කියවෙන්නේ අපේ පළවෙනි channel එක. අමායන් නිතු. හරි හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ දැන් වැකේෂන් ඒ වගේම මම වීඩියෝ එක කරන්නේ අප්‍රේල් 1 වෙනිදා. ඉතින් අද පෝය මං හිතුවා අද දවසේ ඔයාලත් එක්ක ඉන්න ඕනේ කියලා. කොහෙවත් යනවා එහෙම නෙමෙයි ට්‍රිප් ඒ වගේ එහෙම මොකක්වත් නෙමෙයි. ඔයාලත් එක්ක අද දවසේ Ela desce, ela sobe, no baile é pressão. Mina linda, perigosa. ඉතින් අද මං කලින් කිව්වා වගේ අද අප්‍රේල් 1 වෙනිදා. එතකොට මෝඩයාගේ දවස. ඒකනේ මතක් වෙන්නේ. නෑ. ඉතින් අද පෝයක් තියෙනවා. ඉතින් අපි බලමු අද මොනවද කරන්නේ කියලා. අද ගෙදරනේ. අපේ චූටි නම් හොඳටම නීදී. දැක්කනේ මම තට්ටු දැම්මටවත් ඇහැරුනේ නෑ. එයා එයාගේ පෙන් එක ළඟ තියාගෙනම තමයි නිදාගෙන තියෙන්නේ. චූටි ඔය වගේ එක එක පෑන් ඒ වගේ જાති වලට හරි ආසයි. හයි. වොෂ් එකක් දාගෙන ආවා ඉක්මනට. තවල ගෙනියන අමතක වුණා. සෝතින් එහෙම තමයි. මම මේක මාරු කරන්න බෑ. හරි දැන් උදේ මගේ ස්කින් කෙයාර් එක කරන්න උනේ නැති නිසා මම හිතුවා මම වොෂ් එකක් දාලා ආවට පස්සෙම කරනවා කියලා. හැබැයි පැත්තේ ගන්න වෙන්නේ නැහැ. පැත්තේ ගන්න වෙන්නේ නැහැ. මම හිතුවා ඉතින් ඔයාලත් එක්කම රුටින් එක කරන්න බලමු. ඉතින් ඔන්න දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. තාම චූටිත් නිදි. ඉතින් මයි ලොකු අක්කයි චූටි අපි තුන්දෙනාම අද පොඩි අක්කලා ගෙදර යන්න කියලා තමයි හිතාගෙන හිටියේ. මොකද අද නිවාඩු දවස නිසා අක්කත් ගෙදර ඉන්න නිසා. ඉතින් ලොකු අක්කා පොඩ්ඩක් ටවුන් එකට ගියා. ඉතින් එයා එනකන් තමයි මේ ඉන්නේ. මම ඉක්මනට ලෑස්ති වුණා. ඉතින් මේ බලාගෙන ඉන්නවා එයා එනකන්. එයාව ගමම අපි යන්න ලෑස්ති වුණා. ඉතින් අපි පොඩි වැඩකටත් එක තමයි යන්නේ. පේනවනේ ඉතින් මගේ කරේ බෑග් එකකුත් තියෙනවා කියලා. අක්කගේ ගෙවල් තියෙන ගොඩක් ළඟ පයින් යන දුර. ඒ නිසා අපි ඉක්මනට මේ පයින්ම මේ ටික යනවා. දැන් අපි පොඩි අක්කලා ගෙදරට ගිහලා හම්බෙමු. You didn't have to cut me off. Said that I could never know we were nothing. I don't even need your love, but you treat me like a stranger, and I feel so loved. ඉතින් ඔන්න අපි ගිය ගමම වගේ දවල්ට කන්න ගත්තා. මොකද අපි යද්දි ටිකක් දවල් වෙලා තිබුණේ. කොහෙද යන්නේ? අක්කා කොහෙද? ඉතින් ඔන්න අපි ඉක්මනට දවල්ට කාලා ෆිල්ම් එකකුත් තිබ්බා. ඒක චුට්ටක් බලලා ඉවර වෙලා අපි අද ආව රාජකාරිය කරන්න ගත්තා. ඉතින් ඒ ටිකත් ඉක්මනට ඉවර කරලා අපි චුට්ටක් අසනීප නිසා ඉක්මනට ගෙදර ආවා.
මොකද එයාට ආයෙම නිදි ගන්න සහ බෙහෙත් දෙන්න. ඉතින් අපි ආයෙම අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. බයි.